තොইලයක් තියෙනකෝ එදාරෑම. අපේ මේ සෙට් එක ගැන හොඳ නැටු එක තොইල. උඹ වැඩ කරන්නේ නැතු යනවා එක. මොකද්ද දෙක? අර චාර්ජර් දෙකම ගහුවාම එකක් වැඩ කරන්නේ නැහැ. ඒකට ගහලා තියෙති බං. දැන් ඇත්ත දෙක කියන කතාව. තෙන්න ඇති බලස් මොළ කියනවා. අම්මා මොනවද බලන් ඉන්නේ? ඉන්නමාලි ප්‍රශ්නේ? කරන්ට් එක එන්නේ නැහැ. ප්‍රියන්තට මොකද ප්‍රියන්ත වෙලා තියෙන්නේ? කරන්ට් එක එන්නේ හැමදේම. කරන්ට් එක එන්නේ නැහැ. එන්නේ. බැරුවනේ කලබල වෙන්නේ. කාදියා නෙල්සන් මාමට කියන්න තියෙන එකක් කියන්න අනිවාර්යෙන් වීඩියෝ එක හවස බලනවා. ලෝක පොලුකාරයෙක් නේද? ලෝකම පොලුකාරයෙක්. ඉන්න දවසේ වැඩක් කරන්නෙත් නැහැ. නෑනේ. එහෙම නොකර ඉන්න හරිය එන්නෙත් නැහැ. එන්නේ. මොකද? අnder මොකද වෙන්නේ ඉතින්? මොකද නෙල්සන් මාමට කියන්න තියෙන්නේ? වැඩ දෙන්න කියලා කියන්න තියෙනවා. හරියද නේ? ඔව්. කාදියා අපිට දැන් ටක් ගාලා දැන් මේ වැඩේ අතක ගා ඉඳලා හරියන්නේ නැහැ. දැන් වෙසක් අත ළඟ. පොසොන් ඇසල තව තියෙන්නේ මාස දෙකයි. ටක් ගාලා දැන් ඉවර කරන්න කප්පරන්නේ අnder. කප්පරක් වැඩ තියෙනවා. ඉවර කරන්නේ කොහොමද? දැන් මොකද වෙන්නේ? මේ යන මට්ටම ඉවර වෙයිද? ඉවර නම් කරනවා නම් හොඳට වැඩ කරන්න පුළුවන් බාස්ලා 3-4 දෙනෙක්. බාසුන් නෙලා තමයි ඕන අපිට දැන් නේ. මේ සෙට් එකත් එක්ක බෑනේ නේ. ලොන්තෝ ටිකක් ඉන්නේ. ලොන්තෝ බූ සෙට් එකක් ඉන්නේ අපේ. වැඩ කරන්න පුළුවන් බාස්ලා 3-4 දෙනෙක් හිටියා නම් මේ සෙට් එක දාම මොනවටද? මල් පැල හිටවන්න, වල් පැල ගලවන්න. ඒවටනේ හරියන්නේ. ඒවට තමයි. නෙල්සන් මාමත් ඒකට දාමු. මෙතන මොනවද ඕනේ? දැන් වැඩේ ඉක්මනින් ඉවර කරන්න මොනවද අවශ්‍ය? බාස්ලා තමයි. තව බාසුන් නෙලා 4-5ක් ගේමුද කියන්නේ? ඔව්. තුසිතලත් පොළු නේ. තුසිතල බොරුමයි. කුඹුරක් කොටනවාද කොහෙද? කුඹුරක්. දඩ බඩ ගාලා ඉවර කරන්න නම් මොකක්ද ඕනේ ඉක්මනට? කොහමරි සතියෙන් ඉවර කරන්න ඕනේ. බාසුන් ළමා ඕනේ වෙන්නේ තාඩිය. බාසුන් ඈ? බාසුන් මේ බාසුන් නෙලා කීයක්ද? අපි 4-5ක් විතර හොයාගමුද එන? ඔව් එහෙම ඉන්නවා. හිටියනම් දඩ බඩ ගාලා පුළුවන් නේ? හා. අයිස්මලි වාට මොනවද ඕනේ ඉක්මනින්? දැන් මේ වැඩේ ටක් ගාලා අපිට ඉවර කරගන්න ඕනේ. මොනවද අවශ්‍ය? බාසුන් හෙලවන හැමදේම. බාසුන් නෙලා කීයක්ද? 10ක් වුණා කවන්න. අන්න කේස් එකක්ද? මොකද පොළු එහෙම තියන්නේ? මොකද කරන්නව? මට දෙක අයින් කළා තමයි. මොනවද ඒකින් කරේ මෙච්චර වෙලා? කම්බිනම. අන්න අද කවුද අන්න අඩු? ඒස මාමා ශානු. ඒ දෙන්න ගැන මොකද කියන්න තියෙන්නේ? දෙන්නමාද කට් කරා මේ වැඩ දෙන්නෙත් නැහැ කවුද නේස මාමා. ආවට වැඩක් කරන්නෙත් නැහැ නේ රාජය. චතුරංග බාසුන් නැල හෙවි මේ වගකීම කවුද බාරගන්නේ? පෝස්ට් එක දාන්න දෙක්කෝ. ඈ නැද්ද ප්‍රියන්තක කෝ පෝල්ලයි එහෙම. ඉන්නාද? එන්නම් කිව්වද? එට එන්නම් කිව්වා. පෝල්ලයි ඔන්න වීඩියෝ එක බලලා රක් ගාගෙන අය. ජයේ නැද්ද බාස්ලා? ජයේගේ වගේ කලාව ඇඟේ තියෙන බාස්ලා ටිකක් ආවනම් හරිනේ රාජය. ඈ? බලස් මුලයි නැද්ද බාසුන් නැල අපිට මාස දෙකකට? ඈ? අනුර මොකද කරන්නේ අපි කොහෙන්ද ගෙන්නන්නේ? කො අනුර තුසිතෙන් තුසිත? අනුර මොකද වුනේ? යකෙක් ගහලා. යකෙක් ගහලාලු? කාටද? බාඩයි රෝලා. යකෙක් ගහලාලු? ඒ මොකද සුපුනේ කතාව? මේ වයිෆ් ටයිලන්නේට යකෙක් ගහලාලු මේ මටත් කෝල් කරා. ඈ? මේ තොইলයක් තියෙනකෝ එදාරෑම. මූල් එහෙම දාලා. අපේ මේ සෙට් එක ගැන හොඳ නැටු එක තොইল. යන්න. ඉතින් ඔන්න අපේ සුපුරුදු පරිදි සඳගිරිසෑයේ මල් පැල සිටුවීම උද්‍යානයේ කටයුතු ටික අපි ඔන්න ලස්සනට කරගෙන යනවා. ඉතින් පුළුවන් අය ශ්‍රමදානට එන්න දැන් තමයි වැඩ වැඩිම දවස් ටික අපි ඉක්මනින් තන පිටලි එලාගෙන මල් පැල ටික සිටුවගෙන මේ කටයුතු ඉක්මනින් අවසන් කරගන්න බලාපොරොත්තු වෙනවා. තව හරියටම අපිට තියෙන මාස 2යි දැන් වෙසක් ආවා. පොසොන් ඇසල පොය වෙනකොට අපි සම්පූර්ණයෙන් මේ කටයුත්ත අවසන් කළ යුතු වෙනවා. ඉතින් මේ වෙලාවේ ආරාධනා කරනවා ශ්‍රමදානවලට එන්න පුළුවන් හතර වටේ පුළුවන් හැමෝම තරුණ වැඩිහිටි බාල හැමෝම පිරිමි කාන්තා ඕනම කණ්ඩායමක් ශ්‍රමදානට එන්න කියලා බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. එන්න පුළුවන් අය මැසේජ් එකක් දාන්න. ඒ වගේ මේ දවස්වල වැඩ නැතුව ටිකක් විවේකීව ඉන්න මේසන් බාසුන් නැහැලා ගෝලයෝ ඉන්නවා නම් අපිට මාස 2ක් විතර එක දිගට දැන් කරන්න වැඩ ගොඩක් ගොඩ ගහලා තියෙනවා. මේසන් බාසුන් නැහැලා සහ ගෝලයෝ ඉන්නවා නම් අපිට ඉක්මනින් මට 0.7114යි 96යි 20යි 50 මගේ දුරකථන අංකයට WhatsApp මැසේජ් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. අපිට ඉක්මනින් බාසුන් නැහැලා සහ ගෝලයෝ කණ්ඩායම් කිහිපයක් අවශ්‍ය වෙනවා. සඳගිරිසෑ පුදබිමේ මල් පැල සිටුවීමේ කටයුත්තට අදාළව පාත්ති බැඳීම් සහ අනෙකුත් බැමි බැඳීම් ආදී කටයුතු වෙනුවෙන්. ඉතින් මේ වීඩියෝ එකත් පුළුවන් හැමෝම ෂෙයා කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සම්මා සම්බුදු සරණයි.